අල්ලම අද එතකොට අපි බලන්න යන්නේ මේ කෙමිස්ට්‍රි පාඩමක් රසායන විද්‍යාව පාඩමක් වන පදාර්ථයේ ව්‍යුහය. මේක 10 වසරේ 3 වෙනි පාඩම. පදාර්ථයේ ව්‍යුහය. ඒක පේනවනේ. හරි. පදාර්ථයේ ව්‍යුහය කියන පාඩම තමයි බලන්න යන්නේ. 10 වසරේ කෙමිස්ට්‍රි පාඩම. හරි. පදාර්ථයේ ව්‍යුහය ගත්තාම ඔයාලට ඔක මුලින්ම ඉගෙන ගන්න තියෙනවා සාමාන්‍ය අපි හිතමු මේ ලෝකෙ තියෙන ඕන දෙයක්. මම කියන්නේ මේ පෑන චෝක් කෑල්ලක් කියලා හිතන්නකෝ. මෙයාව කඩාගෙන ගියපුවාම අපිට හම්බෙන චූටි මංචුවක් තියෙනවා කියලා හිතමුකෝ. ඔහොම ඒ කාලේ හිටපු එක එක විද්‍යාඥයෝ ඒවට එක එක මත පළ කරා. හරිද? මුලින්ම ආව ඩෝල්ටන් කියලා විද්‍යාඥයෙක්. ඩෝල්ටන්ගේ පරමාණු ව්‍යුහය. එහෙම එක එක කට්ටිය ගෝල්ෆ් බෝල් ආකෘතිය. ඊට පස්සේ තව හිටියා ජේ.ජේ. තොම්සන්. එයා ප්ලම් පුඩින් ආකෘතිය. එහෙම එක එක ඉදිරිපත් කරා. කොහොම හරි අපේ සිලබස් එකේ අපිට කතා කරන්න තියෙන්නේ අර්නස්ට් රදර්ෆර්ඩ් ඉදිරිපත් කරපු ග්‍රහ ආකෘතිය. හරිද? ඒකට කියනවා මොකද්ද? ග්‍රහ ආකෘතිය. ඒක ගැන කතා කරන්න තමයි තියෙන්නේ. කොහොමද දැනගන්න ඕනේ? කඩාගෙන යද්දී චූටි මංචුවක් හම්බෙනවා කියලා ඒකායික විද්‍යාඥයෝ කියලා ඒකට නමක් දැම්මා පරමාණුව කියලා. මොකක්ද ඒකට කිව්වේ? ඇටම් කියලා ඉංග්‍රීසි වලින් කියනවා පරමාණුව කියලා නමක් දැම්මා. දැන් ඕකේ පිහිටීම තියෙන විදිහ ගැන බලද්දී දැන් මම මේ කියන්නේ අර්නස්ට් රදර්ෆර්ඩ් ඉදිරිපත් කරපු ග්‍රහ ආකෘතිය. හරිද? අර්නස්ට් රදර්ෆර්ඩ් ඉදිරිපත් කරපු ග්‍රහ ආකෘතිය ගැන තමයි මම කියන්නේ. හරිද? අර්නස්ට් රදර්ෆර්ඩ් ඔය කිව්වා මෙහෙම ඔය මුළු පරමාණුවේම ස්කන්ධය ඒක තැනකට ඒකරාශී වෙච්ච එක පොඩි එක ලක්ෂයක් තියෙනවා. එයා වටා තමා මෙහෙම සමහර කට්ටියක් ඉන්නවා. ඒ කට්ටිය මෙයා වටා කැරකි තමයි ඉන්නේ. ඒක නිකන් අර සූර්යයා වටා ග්‍රහ ලෝක කැරකෙනවට නිකන් සමානයි වගේ නිසා එයා ඒකට නම තිබ්බ මොකද්ද? ග්‍රහ ආකෘතිය කියලා. එතකොට මෙන්න මේ පදාර්ථයේ ස්කන්ධ එක තැනකට එක්රැස් වෙලා තියෙන මෙන්න මේ එක ලක්ෂයට කියනවා න්‍යෂ්ටිය කියලා. න්‍යෂ්ටිය කියලා කියනවා. එයා ඊට පස්සේ කිව්වා පරමාණුවක තියෙනවා තවදුරටත් බෙදා වෙන් කරන්න පුළුවන් කොටස් තුනක්. එයා ඒවට නම් තිබ්බා උපපරමාණුක අංශු කියලා. මොනවාද? උපපරමාණුක අංශු. උපපරමාණුක අංශු කීයක් තියෙනවද? 3යි. එකක් ප්‍රෝටෝන, අනිත් එක නියුට්‍රෝන, අනිත් එක ඉලෙක්ට්‍රෝන. එතකොට අර්නස්ට් රදර්ෆර්ඩ් කිව්වා න්‍යෂ්ටිය තුල ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි ඉන්නවා කියලා. න්‍යෂ්ටිය තුල ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි ඉන්නවා. මේ වටේ ඉලෙක්ට්‍රෝන භ්‍රමණය වෙමින් පවතිනවා කියලා කිව්වා. ඉලෙක්ට්‍රෝන භ්‍රමණය වෙමින් පවතිනවා කියලා කිව්වා. එතකොට මෙතන එහෙනම් උපපරමාණුක අංශු වර්ග 3යි, උපපරමාණුක අංශු වර්ග 3යි. කවුද? ප්‍රෝටෝන ඉන්නවා. දැනගන්න ඕනේ මෙයාට තියෙන ආරෝපණය ප්‍රෝටෝන වලට තියෙන ධන ආරෝපණය. ඊළඟට ඉන්නවා ඉලෙක්ට්‍රෝන වලට තියෙන්නේ ඍණ ආරෝපණයක්. ඊළඟට ඉන්නවා නියුට්‍රෝන. මතක තියාගන්න නියුට්‍රෝන වලට ආරෝපණයක් නැහැ. හරි. හරි ඔක දාගන්න ඉක්මනට. මේක ග්‍රහ ආකෘතිය කියලා මාතෘකාව දාලා ලියලා ඉන්න මේ හතර ලකුණක් දාලා මාතෘකාව ග්‍රහ ආකෘතිය දාලා තර ලකුණක් දාලා ලියන්න. අර්නස්ට් රදර්ෆර්ඩ් විසින් පරමාණුව සම්බන්ධව ග්‍රහ ආකෘතිය ඉදිරිපත් කරන ලදී. අර්නස්ට් රදර්ෆර්ඩ් විසින් පරමාණුව සම්බන්ධව ග්‍රහ ආකෘතිය ඉදිරිපත් කරන ලදී. හරි. ග්‍රහ ආකෘතිය කියලා මේ ටික දාගෙන පැත්තකින් උපපරමාණු කංශුත් පෙන්නගෙන එයාලට තියෙන ආරෝපණ ටිකත් ඉක්මනට දාගන්නකො. ක්ෂණික දාගන්නකො ඒක.
හරිනේ ශනික දාගෙන යන්න. හරි එහෙනම් මම අහනවා. ඊට පස්සේ මේ කතාවට එන්ටර් වෙනවා. ඔයාලා මේක ලියා ගන්න තාම මදි නම් මේක ස්ටොප් කරලා ලියා ගන්න. හරිද? හරි. දැන් මේ කතාවට ඊළඟට එන්ටර් වෙනවා නීල්ස් බෝ කියලා විද්‍යාඥයෙක්. නීල්ස් බෝ කියනවා මේ ඉලෙක්ට්‍රෝන මේවා නිකන් හිතුමතේට කරකෙන්නේ නැහැ. මෙයාලට කරකෙන්න නිශ්චිත පාරක් තියෙනවා. අන්න ඒ පාර මෙයා කියනවා ශක්තිය කියන්නේ. මෙයාලා කරකෙන්නේ ස්ථාවර ශක්ති මට්ටම් කියලා જાතියක් තියෙනවා. يعني කට්ටිය මේ වගේ කියනවා. ලොකුවට මේ ඉගෙන ගන්න ඒ ලෙවල් වලට ගියපුවා. දැනට නිකන් මතක තියාගන්න ඉලෙක්ට්‍රෝන වලට ඉන්න ශක්ති මට්ටම් කියලා සංකල්පයක් තියෙනවා. මෙහෙම න්‍යෂ්ටිය තියෙනවනේ. ඔය න්‍යෂ්ටියෙන් ඈතට යන්න ශක්ති මට්ටම් වල ශක්තිය ටික ටික වැඩි වෙනවා. හරිද? අපි ඒක පෙන්වන්න මම ගන්නම් පළවෙනි ශක්ති මට්ටම මෙහෙම. එතකොට ඔළුවේ තියාගන්න මෙන්න මේ පරතරයට වඩා ටිකක් අඩුවෙන් තමයි ඊළඟ ශක්ති මට්ටම තියෙන්නේ. මේ පරතරයට වඩා අඩුයි. ඊටත් වඩා අඩුවෙන් තමයි එහෙනම් ඊළඟ ශක්ති මට්ටම. ඊටත් වඩා අඩුවෙන් තමයි ඊළඟ ශක්ති මට්ටම තියෙන්නේ. හරි. ඕවා ගත්තොත් මෙයාලා මේවට නම් දීලා තියෙනවා. මෙයාට කියනවා පළවෙනි ශක්ති මට්ටම, මෙයාට කියනවා දෙවෙනි ශක්ති මට්ටම, මෙයාට කියනවා තුන්වෙනි ශක්ති මට්ටම, මෙයාට කියනවා හතරවෙනි ශක්ති මට්ටම. හරි. එතකොට 1 2 3 4 ගත්තාම පළවෙනි ශක්ති මට්ටමට K අකුර, දෙවෙනි ශක්ති මට්ටමට L, තුන්වෙනි ශක්ති මට්ටමට M, හතරවෙනි ශක්ති මට්ටමට N කියලා නමක් දීලා තියෙනවා. හරිනේ 1 2 3 4 ඔහොම නම් හතරක් දීලා තියෙනවා. ඊට පස්සේ දැනගන්න ඕනේ මෙයාලට තියාගන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් තියෙනවා. පළවෙනි ශක්ති මට්ටමට තියාගන්න පුළුවන් 2යි, දෙවෙනි ශක්ති මට්ටමට 8යි, තුන්වෙනි ශක්ති මට්ටමට 18යි, හතරවෙනි ශක්ති මට්ටමට 32යි. හරිනේ. ශක්ති මට්ටම් හතරක් තියෙනවා. 1 2 3 4 KLMN කියලා කියනවා නාමකරණයේ වශයෙන්. තියාගන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2 8 18 32. හරි ඉක්මනට දාගන්න. මේ තියෙන්නේ තබාගත හැකි ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. තබාගත හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. ශනික දාගන්න. එතකොට දැනගන්න ඕනේ ශක්ති මට්ටම් වල ශක්තිය යන්න වැඩි වෙනවා. හැබැයි ශක්ති මට්ටම් දෙකක් අතර තියෙන පරතරය ටික අඩු වෙනවා. හරි ශනික දාගන්න. මම කරන්නේ. මේක ඉදිරිපත් කරේ නීල්ස් බෝ කියන කෙනා තමයි මෙහෙම ශක්ති මට්ටම් සංකල්පයක් මුලින්ම ඉදිරිපත් කරේ. හරි ඉක්මනට දාගන්න. හරි ඉක්මනට දාගෙන යන්න. 1 2 3 4 KLMN 2 8 18 32. ඔන්න තියන්න පුළුවන් උපරිම ශක්ති මට්ටම් ගන්න. හරිනේ ළමයි. හරි. ඊට පස්සේ මම මේකේ රෙකෝඩින් එක මෙහෙම මේ YouTube එකට අප්ලෝඩ් කරලා group එකේ share කරනවා. හරිද? හරි. දැන් මේ වෙලාවේ සමහරවල් ගොඩක් කට්ටිය පන්ති අයිට කියන්නේ ඉතින් ඔයාලා සාමාන්‍ය දැන් විභාගේ කට උඩින් ඉඳන් ඉතින් හැමදාම හදේ දවස් 7ම වගේ පන්ති ඇතිනේ. මම මේක මෙහෙම වීඩියෝ කරා මෙහෙම අප්ලෝඩ් කරා. හරිද? හරි. ඉන්න කට්ටිය දැන් ජොයින් වෙලා මාත් එක්ක මෙහෙම ලියාගෙන යන්න. අපරාධ නැත්නම් ඒක දැන් නිකන් ෆ්‍රී ටයිම් එකක් තියෙනවා නම් මෙහෙම මාත් එක්ක මේක කරගෙන යන්න. අද දෙවෙනි තුන්වෙනි පාඩම ඉවරයක් කරලා දාමු. හරි. ඔන්න එතකොට KLMN ශක්ති මට්ටම් 4ක් තියෙනවා කියලා ලියාගත්තා. ඊට පස්සේ ඉගෙන ගන්න තියෙනවා දේවල් දෙකක් ගැන. එකක් පරමාණුක ක්‍රමාංකය, අනිත් එක ස්කන්ධ ක්‍රමාංකය. එකක් අපිට ඉගෙන ගන්න තියෙනවා පරමාණුක ක්‍රමාංකය. පරමාණුක ක්‍රමාංකයේ සංකේතය තමයි කැපිටල් Z. ඊළඟට අපිට ඉගෙන ගන්න තියෙනවා ස්කන්ධ ක්‍රමාංකය.
ස්කන්ධ ක්‍රමාංකයේ සංකේතය capital A. පරමාණු ක්‍රමාංකය capital Z. ස්කන්ධ ක්‍රමාංකය capital A. එතන පරමාණු ක්‍රමාංකය කියන්නේ දැන් මම කලින් කිව්වා මෙන්න මෙතන න්‍යෂ්ටිය තියෙනවා. මේ න්‍යෂ්ටිය ඇතුලේ ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි ඉන්නවා. වටේ ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන තමයි ඉන්නේ. එතකොට මෙන්න මේ න්‍යෂ්ටිය තුල තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාවට තමයි පරමාණු ක්‍රමාංකය කියන්නේ. න්‍යෂ්ටිය තුල ප්‍රෝටෝන එකක් තියෙනවා නම් පරමාණු ක්‍රමාංකය 1යි. න්‍යෂ්ටිය තුල ප්‍රෝටෝන 10ක් තියෙනවා නම් පරමාණු ක්‍රමාංකය 10යි. හරිද? එතකොට න්‍යෂ්ටිය තුල තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව පරමාණු ක්‍රමාංකයට සමානයි. එතකොට ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාවයි නියුට්‍රෝන සංඛ්‍යාවයි එකතුවට. ප්‍රෝටෝන ගානයි නියුට්‍රෝන ගානයි එකතු කරලා ගත්තාම ස්කන්ධ ක්‍රමාංකය කියලා කියනවා. හරි. දැන් අපිට ඒ ටික ලියා ගන්න ඕනේ. දැන් දාන්න මාතෘකාව පරමාණු ක්‍රමාංකයේ වරහන් ඇතුලේ කැපිටල් Z දාගෙන ලියාගෙන යන්න. හරි. පරමාණු ක්‍රමාංකයේ වරහන් ඇතුලේ කැපිටල් Z. පරමාණු ක්‍රමාංකයේ වරහන් ඇතුලේ කැපිටල් Z. පරමාණු ක්‍රමාංකයේ වරහන් ඇතුලේ කැපිටල් Z. ෂෝට් නෝට් එකක් වගේ ගහගෙන යන්න. හරි. පරමාණු ක්‍රමාංකයේ වරහන් ඇතුලේ කැපිටල් Z. හරි. පරමාණු ක්‍රමාංකය දාලා හරි. පරමාණු ක්‍රමාංකය කියලා දාලා ලියාගෙන යමු. ලියන්න තර ලකුණක් දාලා න්‍යෂ්ටිය තුල අන්තර්ගත වන න්‍යෂ්ටිය තුල අන්තර්ගත වන ප්‍රෝටෝන සංඛ්‍යාව න්‍යෂ්ටිය තුල අන්තර්ගත වන ප්‍රෝටෝන සංඛ්‍යාව පරමාණුක ක්‍රමාංකයයි. න්‍යෂ්ටිය තුල අන්තර්ගත වන ප්‍රෝටෝන සංඛ්‍යාව පරමාණුක ක්‍රමාංකයයි. න්‍යෂ්ටිය තුල අන්තර්ගත වන ප්‍රෝටෝන සංඛ්‍යාව පරමාණුක ක්‍රමාංකයයි. හරි. ඔන්න පරමාණු ක්‍රමාංකය කියන්නේ මොකක්ද කියලා දැන් දන්නවා. න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගාන. හරි. දැන් දාන්න මාතෘකාව ස්කන්ධ ක්‍රමාංකය කැපිටල් A. ස්කන්ධ ක්‍රමාංකය කැපිටල් A. මාතෘකාව දැන් දාන්න ස්කන්ධ ක්‍රමාංකය කැපිටල් A. ස්කන්ධ ක්‍රමාංකය කැපිටල් A. හරි. දැන් අපි කිව්වා එහෙනම් ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ මොකද්ද? මෙන්න මේ න්‍යෂ්ටිය ඇතුලේ තියෙන ප්‍රෝටෝන ගානෙත් නියුට්‍රෝන ගානෙත් එකතුව. හරි ලියන්තර ලකුණක් දාලා න්‍යෂ්ටිය තුල අන්තර්ගත වන ප්‍රෝටෝන සංඛ්‍යාවෙත් නියුට්‍රෝන සංඛ්‍යාවෙත් එකතුව ස්කන්ධ ක්‍රමාංකයයි. හරි. එතකොට ඔන්න ස්කන්ධ ක්‍රමාංකයේ සීන් එක හරි. දැන් අපි දැනගන්න ඕනේ මොකක් හරි මූලද්‍රව්‍යයක් දීලා තිබ්බොත් පරමාණුක ක්‍රමාංකයයි ස්කන්ධ ක්‍රමාංකයයි කොහොමද නිරූපණය කරන්නේ? අපි හිතමු x කියලා පරමාණුවක් තියෙන මොකක් හරි මූලද්‍රව්‍යයක් තියෙනවා. එයාගේ z කියලා මෙන්න මේ යටින් නිරූපණය කරන්නේ එයාගේ පරමාණුක ක්‍රමාංකය. උඩින් නිරූපණය කරන්නේ ස්කන්ධ ක්‍රමාංකය. එතකොට මම උදාහරණයක් විදිහට ගත්තොත් මම ගන්නම් සෝඩියම් 11 23. එහෙනම් මෙහෙම කෙනෙක් දීලා ඉද්දි
මෙයාගේ පරමාණු ක්‍රමාංකය කීයද කියලා අහුවොත් කීයද පරමාණු ක්‍රමාංකය? යට ඉන්න කෙනා තමයි පරමාණු ක්‍රමාංකය. එහෙනම් පරමාණු ක්‍රමාංකය කීයද? 11යි. ඊට පස්සේ මම අහන්නම් ස්කන්ධ ක්‍රමාංකය. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ උඩින් ඉන්න කෙනා. එහෙනම් එයා කීයද? 23යි. හැබැයි ඔය ටික විතරක් අහලා නිකන් ඉන්නේ නැහැ. අපෙන් මේකේ තියෙන ප්‍රෝටෝන ගාන, මේකේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන, මේකේ තියෙන නියුට්‍රෝන ගාන අහන්න පුළුවන්. හරි දැන් අපි කිව්වා පරමාණුවේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාවට තමයි කියන්නේ පරමාණු ක්‍රමාංකය කියලා. එහෙනම් පරමාණු ක්‍රමාංක 11යි නම් ප්‍රෝටෝන සංඛ්‍යාව කීයද? 11යි. එතකොට මෙන්න මෙතන කිසිම ආරෝපණයක් නැත්තම් මෙතන මොකුත් ආරෝපණයක් නැහැනේ. ආරෝපණයක් තියෙනවා නම් අපි ඒවට කියනවා අයන කියලා. අයන නැති මේ කට්ටිය උදාසීන පරමාණු. එතකොට මෙන්න මේ වගේ උදාසීන කෙනෙකුගේ ප්‍රෝටෝන සංඛ්‍යාව ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට සමානයි. එහෙනම් ප්‍රෝටෝන ගාන 11යි නම් ඉලෙක්ට්‍රෝන ගාන කීයට වෙන්න උදාසීන බැවින් 11යි. එතන නියුට්‍රෝන සංඛ්‍යාව කියන්නේ න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගානේ නියුට්‍රෝන ගාන එකතු වන ස්කන්ධ ක්‍රමාංකය. එහෙනම් ස්කන්ධ ක්‍රමාංකයෙන් ප්‍රෝටෝන සංඛ්‍යාව අඩු කරා නම් අපිට නියුට්‍රෝන ගාන ගන්න පුළුවන්. එහෙනම් ස්කන්ධ ක්‍රමාංකය 23යි. එහෙනම් ප්‍රෝටෝන ගාන 11යි. 23න් 11ක් ගියපුවම අපිට නියුට්‍රෝන සංඛ්‍යාව 12යි කියලා හම්බ වෙනවා. ඔන්න ඔය විදිහට ප්‍රෝටෝන සංඛ්‍යාව, ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව, නියුට්‍රෝන සංඛ්‍යාව හොයන්න පුළුවන්. හරි ඒක දාගන්න. හරි ඒක දාගන්න ඉක්මනට. හරි ඉක්මනට දාගන්න. හරි ඊට පස්සේ මම තව උදාහරණයක් දෙන්නම්. මට එයාගෙත් හදලා පෙන්නන්න ඕනේ. ඔයාලා කාබන් 6014 කියන මෙන්න මෙයාගේ මට ප්‍රෝටෝන සංඛ්‍යාව, නියුට්‍රෝන සංඛ්‍යාව, ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව හදලා දෙන්න ඕනේ. හරි ඉක්මන් කරන්න. හරිනේ. ඔන්න මම ඒකත් දැන් ඉඳන් සාකච්ඡා කරනවා. ඒකේ කොහොමද වෙන්නේ කියලා. හරි. දැන් මෙතන කාබන් 6014 කිව්වහම එහෙනම් පරමාණු ක්‍රමාංකය දැනගන්න ඕනේ. මෙතන පරමාණු ක්‍රමාංකය කීයද? 6යි. ස්කන්ධ ක්‍රමාංකය කීයද කියලා දැනගන්න ඕනේ. ස්කන්ධ ක්‍රමාංකය 14යි. එහෙනම් මෙතන තියෙන ප්‍රෝටෝන ගාන, ඉලෙක්ට්‍රෝන ගාන, නියුට්‍රෝන ගාන එහෙනම් පරමාණු ක්‍රමාංකයේ සමානයි ප්‍රෝටෝන ගානට හින්දා 6යි. ඉලෙක්ට්‍රෝන ගානත් ඒකම හින්දා 6යි. නියුට්‍රෝන ගානය කියන්නේ නම් ස්කන්ධ ක්‍රමාංකයෙන් ප්‍රෝටෝන ගාන අඩු කරන්න ඕනේ 14න් 6ක් ගියපුවම 8යි. ඔන්න ඔහොම ගන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් තියෙනවද නැහැ. හරි ඉක්මනට ඒක දාගන්න, මකා ගන්න. හරි. ශනික දාන්න මට මකන්න.
හරි. ඊට පස්සේ මම ඉස්සරහට යනවා. දැන් එහෙනම් මට ඊළඟට කතා කරන්න තියෙන්නේ ස්කන්ධ ක්‍රමාංකත් හරි පරමාණු ක්‍රමාංකත් හරි ඊළඟට අපිට තියෙනවා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගැන ඉගෙන ගන්න. හරි. මොකක්ද ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්නේ? මෙයාගේ තියෙන ඉලෙක්ට්‍රෝන එක ශක්ති මට්ටම් වලට පිහිටලා තියෙන්නේ කොහොමද කියලා බලන්න තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්නේ යන්නේ. ඔයාලා ඒ ලෙවල් වලට ගියපුවාම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න ඉගෙන ගන්න මෙහෙම නෙමෙයි. දැනට අපි කතා කරන්නේ පළවෙනි මූලද්‍රව්‍ය 20 ගැනනේ. ඒ හින්දා අතන මං කලින් කිව්වා පළවෙනි ශක්ති මට්ටමේ 2ක් දෙවෙනි ශක්ති මට්ටමේ 8ක් 18ක් 32ක් එහෙම තියාගන්න පුළුවන් කියලා. එහෙම තියාගන්න පුළුවන් වුණාට පළවෙනි මූලද්‍රව්‍ය 20 එහෙම තියාගන්න යන්නේ නැහැ. ඒකේ මතක තියාගන්න පළවෙනි එකේ තියාගන්නේ 2යි දෙවෙනි එකේ 8යි එතනින් එහාට ඉන්න තුන්වෙනි එකේ සහ හතරවෙනි එකේ තියාගන්නෙත් 8ම තමයි. හරිද? ඒ කට්ටිය ඊට වඩා දේවල් තියාගන්න යන්නේ නැහැ. හරි. එතකොට දැන් ඕම් මන් ලියන්න යනවා කොහොමද ලියන්නේ කියලා බලන්න යන්න. හරි. දැන් මං කියන්නම්කො මුලින්ම තුන්වෙනි පරමාණු ක්‍රමාංකයේ 3 වෙන කෙනාට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න. හරි. එහෙනම් ඉතින් පළවෙනි ශක්ති මට්ටමේ මට තියාගන්න පුළුවන් දෙකක් නිසා මට දෙකක් දාන්න වෙනවා. එතකොට දෙකක් දැම්මා 3ෙන් දෙකක් ගියම තව එකක් ඉතුරු වෙන නම් ඊළඟ එක දාන්න වෙන්නේ ඊළඟ ශක්ති මට්ටමට. හරි අවුලක් නැහැ. මම පහ ලියන්න යන්න. එහෙනම් පළවෙනි එකේ දෙකක් තියාගත්තා. පහෙන් දෙකක් ගියම 3ක් මේකට දාන්න වෙනවා. හරි ඊළඟට මම ලියා ගන්නම් 9ක්. ඔන්න දැන් පළවෙනි එකේ දෙකක් තියාගත්තා. 9ෙන් දෙකක් ගියාම 7යි. හැබැයි දෙවෙනි ශක්ති මට්ටමේ 7ක් තියාගන්න පුළුවන්ද? පුළුවන්ද? අපෝ පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හරි. ඊට පස්සේ මම දාන්නම් 11. හරි. 11 ගත්තොත් පළවෙනි ශක්ති මට්ටමේ 2යි. 11න් දෙකක් ගියාම 9යි. හැබැයි දෙවෙනි ශක්ති මට්ටමේ 9ක් තියාගන්න බෑ තියාගන්න පුළුවන් 8යි. එහෙනම් දැන් 9න් 8ක් මෙතෙන්ට දැම්මනම් ඊළඟ එක දාන්න වෙනවා කීයටද? තුන්වෙනි ශක්ති මට්ටමට. ඔය විදිහට අපි 19 ලියමු. ඔන්න පළවෙනි ශක්ති මට්ටමට දෙකක් දැම්මා. 19න් දෙකක් ගියාම 17යි. 17ක් මෙතන තියාගන්න බෑ මෙතන දාන්න වෙන්නේ 8යි. 17න් 8ක් ගියපුවම 9යි. 9ක් මෙතෙන්ද දාන්න බෑ 3 තියාගන්නත් පුළුවන් 8යි. 9න් 8ක් ගියපුවම එහෙනම් මෙතන එනවා කීයද? 1. ඔන්න ඔහම තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්නේ. ප්‍රශ්නයක් නැහැ. ඒක ලේසි. හැබැයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිව්වට පස්සේ මෙන්න මෙහෙම කට්ටිය එනවනේ. ඒක දැනගන්න ඕනේ. දැන් මෙතන ශක්ති මට්ටම් කීයක් තියෙනවද ඔයාලට පේන්නේ? ශක්ති මට්ටම් දෙකක් තියෙනවා. ශක්ති මට්ටම් ගානෙන් මෙතන තියෙන ශක්ති මට්ටම් ගානෙන් ඔයාලා ඉස්සරහට ඉගෙන ගන්නවා ආවර්තිතා වගුව. හරිද? ආවර්තිතා වගුවේ තියෙනවා ආවර්ත සහ කාණ්ඩ කියලා જાතියක්. හොඳට මතක තියාගන්න මෙතන එන ශක්ති මට්ටම් ගාන සමාන වෙනවා ආවර්ත ගානට. ශක්ති මට්ටම් ගාන සමාන වෙනවා ආවර්ත ගානට. එහෙනම් දැන් මෙතන ශක්ති මට්ටම් දෙකක් තියෙනවා. එහෙනම් මෙයාගේ ආවර්තය 2. මෙතන ශක්ති මට්ටම් 2යි ආවර්තය 2. ශක්ති මට්ටම් මෙතන 3යි ආවර්තය 3. මෙතන ශක්ති මට්ටම් 4යි ආවර්තය 4. 4 වෙනි ආවර්තය. හරි ඊට පස්සේ මෙන්න මේ අවසාන ශක්ති මට්ටම මේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන. අවසාන ශක්ති මට්ටමේ ඇති ඉලෙක්ට්‍රෝන ගණන. අවසාන ශක්ති මට්ටමේ ඇති ඉලෙක්ට්‍රෝන ගාන. අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන සමාන වෙනවා එයාගේ කාණ්ඩයට. හරි. කාණ්ඩයට. එහෙනම් දැන් බලන්න. මෙතන අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන 1යි. එහෙනම් ඒ කාණ්ඩය 1යි. මෙතන අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7යි. එහෙනම් කාණ්ඩය 7. මෙතන අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 3යි. කාණ්ඩය 3. හරි මේ විදිහට මේ ටික ලියලා පෙන්නලා මේක කොටු කරලා ශක්ති මට්ටම් ගාන ආවර්ත ගානටත් අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන කාණ්ඩයේ අංකයටත් සමාන වෙනවා කියලා ලියා ගන්න. ඉක්මනට දාගන්න ඒක. ක්ෂණික දාගන්න. මහ ලොකු දේවල් නෙමෙයි මේවා. එන ලේසි දේවල්. ඔයාලා මුලින්ම ඉගෙන ගත්ත කොටස් මේ තියෙන්නේ. හරි නේද? හරි ඉක්මන් කරන්න.
ඊට පස්සේ අපි ඉස්සරහට යන්න තියෙනවා. හරි අපි එහෙනම් ඉස්සරහට යමු. දැන් ඊළඟට අපිට අපි ආවර්තයේ කාණ්ඩය අඳුර ගන්නත් ඉගෙන ගත්තා. ඊට පස්සේ අපිට තියෙන්නේ බලන්න අච්චුපතක් නෙන්න ෆෝන් එකෙන් බලන්න අච්චුපතේ දැන් මොකක්ද තියෙන්නේ කියලා. හරි ඊට පස්සේ අපිට තියෙන ඉගෙන ගන්න ආවර්තිතා වගුව. හරි. ආවර්තිතා වගුව ගත්තාම අපි දැන් ඉගෙන ගන්නේ පළවෙනි 20 ගැනනේ. ඒතර මුලින්ම මේ 20 ආවර්තවලටයි කාණ්ඩවලටයි දාන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ. ආවර්තවලටයි කාණ්ඩවලටයි දාන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ. හරිද? ඕන් දැන් මම අදිනවා. ඕන් බලන්න මේක අදින විදිහ. ඇදයිද? හරි. 1 2 3 4 5 6 7 8 අවුලක් නෑ ඕන් අපි දාගත්තා. හරි. අපි යන් ඉස්සරහට. ඒකට දැන් ඕම් මම මේක කොටස් ටික නම් කරන්න යනවා. මේකේ හයිඩ්‍රජන් ඉන්නවා. හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරීන්, නියෝන්, සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරීන්, ආගන්, පොටෑසියම්, කැල්සියම්. ඔන්න අපේ ආවර්තාව වගුව. හරිනේ. ආවර්තාවගේ කවුද ඉන්නේ? හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරීන්, නියෝන්, සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරීන්, ආගන්, පොටෑසියම්, කැල්සියම්. ඔහොම යද්දි අපිට මේ අතට සෙට් එකක් හම්බ වෙනවනේ. අපි මෙහෙම කපාගෙන ගියොත් මේ අතට යද්දි 1 2 3 4 කියලා 4 දෙනෙක් අහු වෙනවනේ. ඒවට අපි කියනවා ආවර්ත කියලා. අපි කියනවා ආවර්ත. මේ පළවෙනි ආවර්තය, දෙවෙනි ආවර්තය, තුන්වෙනි ආවර්තය, හතරවෙනි ආවර්තය. එතකොට මෙහෙට යද්දී අපිට තව සෙට් එකක් හම්බ වෙනවනේ මෙහෙට. මෙහෙම කපන්න පුළුවන් නෙමෙයි. මෙහෙම. ඒවට අපි කියනවා කාණ්ඩ. කාණ්ඩ ඉදිරිපත් කරන රෝම ඉලක්කම් වලින්. මතක තියාගන්න ඉදිරිපත් කරන රෝම ඉලක්කම් වලින්. පළවෙනි කාණ්ඩය, දෙවෙනි කාණ්ඩය, තුන්වන කාණ්ඩය, හතරවන කාණ්ඩය, පස්වන කාණ්ඩය, හයවන කාණ්ඩය, හත්වන කාණ්ඩය, අටවන කාණ්ඩය. ඔන්නෝම කාණ්ඩ 8ක් තියෙනවා. හරි දැන් ශනික මේක දාලා කොටස් ටික ලකුණු කරගන්න.
හරි. අපි දැන් ඊට පස්සේ තමයි මේ කතා කරන්න තියෙනවා අපිට රසායනික සූත්‍ර ලියන්න තියෙනවා. රසායනික සූත්‍ර ලියන්න අපිට මේකෙන් සංයුතාවය කියලා දැනගන්න ඕනේ. වේලන්සි කියලා එකක් තියෙනවා. ඒක දැනගන්න ඕනේ. හරි. සංයුතාවය ගත්තාම මොම් බලන්න යවගන්නේ කොහොමද? සංයුජතාවය. ඔලිවේ තියාගන්න ඕනේ. පළවෙනි කාණ්ඩයේ කෙනාගේ සංයුතාවය 1යි, දෙවෙනි කාණ්ඩයේ කෙනාගේ සංයුතාවය 2යි. තුන්වෙනි කාණ්ඩේ කෙනාගේ 3යි, 4 4යි, 5 5යි නෙමෙයි. එයා 8 හදාගන්න 3ක් ගන්නවා. එයාගේ ප්‍රමුඛ වෙන්නේ 3. 6 කෙනාගේ 6යි නෙමෙයි 8 හදාගන්න 2ක් ගන්නවා. 7 කෙනාගේ 7යි නෙමෙයි 8 හදාගන්න 1ක් ගන්නවා. 8 කට්ටිය කිසිම වෙලාවක රසායනික බන්ධන හදන්න යන්නේ නැහැ. ඒ හින්දා යාට සූත්‍ර වල ලියන්න වෙන්නේ නැහැ ගොඩක් දුරට. එතකොට 1 2 3 4 3 2 1 කියන ලස්සනට වැඩි වෙලා නැවත අඩු වෙනවා. ඔය ටික දාගන්න ඔය ටික ඕනේ රසායනික සූත්‍ර ලියන කොටසට මෙයාලව ඕනේ. හරි මං කරන්න. හරි. හරි ඔන්න එහෙනම් මම දැන් රසායනික සූත්‍ර ලියලා පොඩ්ඩක් පෙන්වන්න යනවා. ඔබ බලාගන්න. මම මුලින්ම ලියන්නම්කෝ මෙතනින් සෝඩියම් ඔක්සයිඩ් වගේ කෙනෙක්. ඕන් දැන් මම මුලින්ම සෝඩියම් ඔක්සයිඩ් වගේ කෙනෙක් ලියන්න යනවා. හරි. දැන් අපි දැනගන්න ඕනේ මෙයාලගේ සංකේතය. සෝඩියම් කියද්දී Na ඊට පස්සේ එයාගේ සංයුතාවය. එයාගේ සංයුතාවය 1යි. ඊතරයක් දාගත්තා 1යි. ඔක්සයිඩ් කියද්දී මතක් වෙන්නේ ඔක්සිජන් නේ. ඔක්සිජන් O එයාගේ සංයුතාවය 2යි. මෙන්න මේව සංයුතා දෙක ලියාගෙන අපි මේ දෙන්න මාරු කරනවා. මෙයාට 2 දෙනවා, මෙයාට 1 දෙනවා. එහෙනම් ඔන්න Na2O එක කියන එක ලිව්වත් එක නැතත් එකයි. ඒක ලිව්වා නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. හරි ඊට පස්සේ තව එකක් මම ලියන්න. මැග්නීසියම් ඔක්සයිඩ් වගේ කෙනෙක්. ටිකක් වෙනස් එකක් පෙන්වන්නද? මැග්නීසියම් ඔක්සයිඩ් වගේ කෙනෙක් මම ලියන්න. හරි. දැන් මැග්නීසියම් කියන්නේ දෙවෙනි කාණ්ඩයේ ඉන්න කෙනෙක්. අපි ලියාගත්ත සංකේතය. එයාගේ සංයුතාවය 2යි. අපි දාගත්ත 2යි. ඔක්සයිඩ් කියන්නේ ඔක්සිජන්. එයා ඉන්නේ 6 වෙනි කාණ්ඩයේ. එහෙනම් සංයුතාවය 2යි. දැන් පේනවා මේ කට්ටිය කපන්න පුළුවන්. අර ගණන් වල කපනවා වගේ ළමයි කපලා දාන්නේ. 1ට 1යි. දැන් මාරු කරනවා. මැග්නීසියම් ගාවට 1යි, ඔක්සිජන් ගාවට 1යි. ඔව්. අවුලක් නැහැ. ඒ හරිය පේන්නේ නැහනේ. මම මේ හරිය ලියන්නම්. ඔන්න මැග්නීසියම් ඔක්සයිඩ් MgO. එතන පේන්නේ නැහැ. MgO මැග්නීසියම් ඔක්සයිඩ්. හරි ඊළඟට අපි ලියමු තව කෙනෙක් ඕම් බලන්න. මම ලියන්නම් ඇලුමිනියම් ක්ලෝරයිඩ් වගේ කෙනෙක්. ඇලුමිනියම් ක්ලෝරයිඩ් වගේ කෙනෙක්. ඇලුමිනියම් ක්ලෝරයිඩ් වගේ කෙනෙක් ලියද්දි කොහමද? ඇලුමිනියම් කියන කෙනා මේන් Al. එයා ඉන්නේ 3 වෙනි කාණ්ඩයේ. එහෙනම් සංයුතාවය කීයද? 3යි. ක්ලෝරයිඩ් කිව්වහම ක්ලෝරීන් මතක් වෙන්න ඕනේ. එයා ඉන්නේ 7 වෙනි කාණ්ඩයේ සංයුතාවය කීයද? 1යි. හරි මාරු කරගත්තාම එහෙනම් හරි ලියුවොත් පේන්නේ නැති හින්දා මම මෙතනින් ලියන්නම්. Al Cl 3යි. Al ගාවට එනවා Cl ගාවට 3 යනවා. හරි දාන්න.
හරි. ඔන්න ඒකත් හරි. ඊට පස්සේ මේකට අමතරව තව රසායනික සූත්‍ර ලියන්න සෙට් එකක්ම තියෙනවනේ ළමයි. ඒ සෙට් එක ගැන බලන්න ඕනේ. හරිද? ඒ ටික වලට පොඩ්ඩක් පාඩම් කරගන්න වෙනවා. ඒ ටිකත් මම දාන්නම් මේ ටික. දැන් මේ ටික ඇවුලක් නැහැ නේ. දෙන්නම මාරු කරගන්න තියෙන්නේ. මහලොකු දෙයක් නැහැ. කපන්න පුළුවන් කට්ටිය කපන්න නැත්නම් නිකම්ම මාරු කරලා ලියන්න තියෙන මහලොකු සංකීර්ණ දෙයක් නෙමෙයි. හරි ඊට පස්සේ අපි ඉස්සරහට යමු. දැන් රසායනික සූත්‍ර ලියන්න තව සංයෝග සෙට් එක දැනගෙන ඉන්න ඕනේ. ඒ සංයෝග සෙට් එක තියලා මම ඒ කට්ටියගේ සංකේත ටික දාලා එයාලගෙන් ලියන්නේ කොහොමද කියලා දෙන්න. ඕන් එතකොට මේ පාඩම ඉවරයි වගේ තමයි ළමයි. ඉතින් ලෝහ ගැනයි අලෝහ ගැනයි ලෝහාලෝහ ගැන ඉගෙන ගත්තා නම් මේ පාඩම ඉවරයි. ඉතින් මේවා මහලුකු දේවල් නෙමෙයි. හැබැයි ඉතින් සාමාන්‍ය පෙළ පේපරේ ලකුණු අඩුම සාමාන්‍ය ලකුණු 5ක් 6ක්වත් මේ වගේ ඉතින් කරගෙනවා. ඉතින් හොඳට බලා ගන්න. හරි. එහෙනම් මං සංයෝග ටික දෙන්නම්. අපිට තියෙන සංයෝග ගත්තාම ඔයාලගේ අච්චුපතේ අවසානට මොන සංයෝග ටිකක් තියෙනවා. හරි. අපිට මුලින්ම කතා කරන්න ඕනේ ඇමෝනියම්. මං ඉංග්‍රීසි වලින් ලියන්න. අවුලක් නැහැනේ. සිංහලෙන් මේ අකුරු ලියනට වඩා ඉංග්‍රීසි වලින් ලියන එක ලේසි. ඇමෝනියම්. හරිද? ඇමෝනියම් කියද්දි අපිට ගන්න පුළුවන් NH4+. එයා උච්චාරණය කරන්නේ එහෙම NH4+. ඇමෝනියම් වලට පස්සේ ඉන්නවා හයිඩ්‍රෝනියම්. හයිඩ්‍රෝනියම් කිව්වහම H3O+. ඊළඟට ඉන්නවා නයිට්‍රේට්. ඊළඟට ඉන්නවා නයිට්‍රේට්. නයිට්‍රේට් කිව්වහම NO3-. ඊළඟට ඉන්නවා බයිකාබනේට්. බයිකාබනේට්. බයිකාබනේට් කිව්වහම HCO3-. බයිකාබනේට්. ඊළඟට ඉන්නවා හයිඩ්‍රොක්සයිඩ්. හයිඩ්‍රොක්සයිඩ්. හයිඩ්‍රොක්සයිඩ් කිව්වහම OH-. ඊළඟට ඉන්නවා පර්මැංගනේට්. පර්මැංගනේට්. පර්මැංගනේට් කිව්වහම MnO4-. ඊළඟට ඉන්නවා බයිසල්ෆේට්. බයිසල්ෆේට් කිව්වහම HSO4-. ඊළඟට ඉන්නවා ක්‍රෝමේට්. මාත් එක්කම දාගෙන යන්න. අපරාධනේ වෙලාව නැත්තම්. ක්‍රෝමේට් කිව්වහම CrO4 2-. ඊළඟට ඉන්නවා ඩයික්‍රෝමේට්. ඩයික්‍රෝමේට් කිව්වහම Cr2O7 2-. දෙකරින කියලා අපි උච්චාරණය කරනවා. දැන් මම ඊටු ටික මේ පැත්තෙන් ලියන්නම් මෙතන ඉඳ නැති හින්දා. ඩයික්‍රෝමේට් වලට පස්සේ ඉන්නවා සල්ෆේට්. සල්ෆේට් කිව්වහම SO4 2-. ඊළඟට ඉන්නවා කාබනේට්. කාබනේට් කිව්වහම CO3 2- කියලා උච්චාරණය කරනවා. අවසානට ඉන්නවා ෆොස්ෆේට්. ෆොස්ෆේට් කිව්වහම PO4 3- තුනරින වෙනවා. හරි ඔන්න සෙට් එක දාගන්න. ඔය සෙට් එකකින් රසායනික සූත්‍ර ලියන්නත් දැනගන්න ඕනි. ඔය සෙට් එකකින් රසායනික සූත්‍ර ලියන්නත් දැනගන්න ඕනි. අනේ සෙට් එකම දාගත්තා. හරි.
හරි එහෙනම් මම මේ කට්ටියගෙනුත් රසායනික සූත්‍ර ලියන විදිහ මෙතන පොඩ්ඩක් කියලා දෙන්නම්. ඔය ටික දාගන්න ගමන් ඕම් බලන්න. හරි දැන් මං කියන්නම්කො මං ගන්නවා සෝඩියම් කාබනේට්. හරිද? ඔව් දැන් ලියනවා මම සෝඩියම් කාබනේට්. සෝඩියම් කාබනේට්. හරි දැන් මොකද වෙන්න ඕනේ? සෝඩියම් කියන කෙනා මෙතන නෑ. යාව ආවර්තිතාවගුවෙන් තමයි ගන්න වෙන්නේ. සෝඩියම් කියද්දි Na අර කලින් ඇහුව ආවර්තාවගේ බලන්න. එයා පළවෙනි කාණ්ඩයේ ඉන්න සංජ්‍යතාවය එකයි ප්‍රශ්නයක් නෑ. කාබනේට් කිව්වහම CO3 2- නේ. CO3 ඔහම ලියා ගන්න. මෙතන ධන හෝ ඍණ තියෙන සංඛ්‍යාව අපිට මෙතෙන්ට වැඩක් නෑ. ඒ ධන හරි ඍණ හරි ගාව දෙන සංඛ්‍යාවෙන් තමයි එයාගේ සංජ්‍යතාවය නිරූපණය කරන්නේ. නම් නිකම්ම දෙක. එතෙන්ට ඍණ දෙකද ධන දෙකද දාලා නෑ. මෙතන තියෙන්නේ ඍණ ආරෝපණය වේවා ධන ආරෝපණය වේවා ඒක අමතක කරන්න. එයත් එක්ක තියෙන සංඛ්‍යාව අපි මෙතන ලියන්නේ නැහැ. එයා ලියන්නේ මෙතන. හරි දැන් උන් දෙන්න මාරු කරමු. දැන් මොකද වෙන්නේ? සෝඩියම් ගාවට 2 එනවා CO3 මෙහෙම ඉන්නවා. ඕන් සෝඩියම් කාබනේට්. මහ ලොකු දෙයක් නැහැ. හරි අපි මේ පැත්තට යන්න ඉඩ තියෙනවානේ. හරි ඊට පස්සේ මම ලියන්න කියන්නම් කොහෙනම් ඇලුමිනියම් සල්ෆේට්. ඇලුමිනියම් සල්ෆේට්. හරි. කොහොමද දැන් ඇලුමිනියම් සල්ෆේට් ලියන්නේ? දැන් ඔයාලටත් හරියෙන් මේක ලියන්න පුළුවන් මහා ලොකු දෙයක් නෑ. හරි. ඇලුමිනියම් කිව්වහම අපි දන්නවා Al. හරි. තුන්වෙනි ආවර්ත කාණ්ඩයේ ඉන්නේ. එහෙනම් එයාගේ සංජාතවය කියලා 3යි. සල්ෆේට් කිව්වහම මේකෙන් බල්ලගමු මේන් ඉන්නවා. සල්ෆේට් කිව්වහම SO4 2- කියන එක මෙතෙන්ට අදාළ නෑ. ඍණ දෙක ඍණ අමතක කරා සංජාතවය ගත්ත 2යි. හරි. 2 මෙයාට 3 මෙයාට. දැන් ඕන් ඇලුමිනියම් ගාවට 2 දැන් මෙතන සෙට් එකක් වෙන්නවනේ. SO4. ඔය ඔක්කොටම නෙමේ 3 යන්නේ. එහෙනම් ඔය ඔක්කොටම එනවා කියලා පෙන්නන්න වරහණක් දාලා ලියලා තමයි අපි මෙයාව නිරූපණය කරන්න ඕනේ. ඔන් ඇලුමිනියම් සල්ෆේට්. Al2SO4 3 හරි. ඊට පස්සේ අවසානට තව කෙනෙක් මම ඔයාලට ලියලා පෙන්නනවා කිසිම මූලද්‍රව්‍යයන්ට අයන දෙකක් එකතු කරලා. මම ගන්නම්කො ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. ඕන් දැන් බලන්න. ඇමෝනියම් කිව්වහම මෙතනින් එනවා NH4+. අපිට ඉතින් ප්ලස් එක තියෙන ඉලක්කම වැඩක් නැහැ. ධන හෝරින මුකුත් අදාළ නැහැ. ප්ලස් ගාව මුකුත් ඉලක්කමක් නැහැ කියන්නේ. මුකුත් ඉලක්කමක් පෙන්නලා නැහැ කියන්නේ. ඒ තියෙන්නේ 1. හයිඩ්‍රොක්සයිඩ්. හයිඩ්‍රොක්සයිඩ් මේන් ඉන්නවා. OH- මුකුත් ඉලක්කමක් නැහැ කියන්නේ එතන තියෙන්නේ 1. එහෙනම් ඔන්න OH ධන දරින අදාළ නැහැ. සංඛ්‍යාව 1යි. දැන් මාරු කරා. ඔන්න NH4 ගාවට 1 එනවා. OH ගාවට 1 එනවා. ඕන් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන කෙනා නිරූපණය කරා. මහා ලොකු දෙයක් නෑ. හරි දාගන්න. ෂණික දාගන්න. ඔන්න දැන් ඔයාලට ඕන කෙනෙක්ගෙන් එන රසායනික සූත්‍ර ටික ඔයාලට දැන් ගලප ගන්න පුළුවන්. ඔයාලගේ සිලබස් එක තුල අහන ඕන රසායනික සූත්‍රයක් අහන්නේ මේ උගන්වපු ටිකෙන් තමයි. මේ ටික පුළුවන් නම් ඕන රසායනික සූත්‍රයක් ලියන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නෑ. හරි. ෂණික දාගන්න මේක. ෂණික දාගන්න මේක. මහා ලොකු අමාරු දේවල් නෙමෙයි නෑ ලේසි දේවල්. මේවා හරියට තේරුම් ගන්න. හරියට තේරුම් ගත්තොත් මේවා මාර ලේසි ළමයි. අමාරුයි කියලා හිතන්න එපා.
බං ගන්න ළමයි. හරි නේද? හරි. ඔය ටික දාලා ඔයාලා ඉවර කරගන්න. එතකොට මම මේකේ වීඩියෝ එකක් දැන් මේ ටික දානවනේ. එතකොට තව අපිට කතා කරන්න තියෙනවා මේ අයනීකරණ ශක්තිය. පළමු අයනීකරණ ශක්තියයි විද්‍යුත් ඍණතාවයයි ලෝහ අලෝහ ටිකයි. ඔය ටිකයි එහෙම්ම බන්ධන පාඩමයි එක දවස් අපි ලයිව් එකක් කරමු. මම ඒකට මේ සතියේම ලින්ක් එකක් දාන්නම්. අපි මේ සතියේ මේකත් සාකච්ඡා කරමු. ඊට පස්සේ ඒකත් මම YouTube අප්ලෝඩ් කරන්නම්. දැන් මේකත් මෙහෙම මම YouTube අප්ලෝඩ් කරන්නම්. මේ ටික හොඳට පුළුවන් කරගන්න මම ඊළඟ වීඩියෝෙන් අපි ඉතින් ඊටු ටික කතා කරලා දාමු. ඊට පස්සේ අපි බන්ධන පාඩම ඉවර කරලා අපි part 2 එකේ තියෙන බයෝ පාඩම් ටිකයි ඊට පස්සේ කෙමිස්ට්‍රි පාඩම් ටිකයි ඉවරයක් කරගෙන යමු. හරි එහෙනම් ඉතින් මේ ටික දාගන්න. හදට එහෙනම් මෙතනින් මේක ඉවරයි. හොඳට මේ ටික පාඩම් ගන්න 10 වසරේ අයත් කියනවා 11 වසරට වඩා 10 වසරෙන් තමයි විභාගෙට වැඩිපුර එන්නේ. 10 වසර හොඳට පුළුවන් කරන් දෙයි හින්දා 60ක් විතර එන්නේ 10. හරිද? ඒ ටික එහෙනම් හොඳට පුළුවන් කරගන්න. හරි එහෙනම් මම වීඩියෝ එක මෙතනින් ක්ලෝස් කරනවා. ඔය ටික දාලා ඔයාලා තව රසායනික සූත්‍ර ටිකක් හොයන් ලියලා බලන්න. බැරි දේවල් තිබ්බොත් මට group එකේ හෝ private හරි message එකක් දාලා ඒ ටික අහන්න.